මොකද බබාට? බබාට උණ ඇයි උණ ගත්තේ? උණ ගත්තේ වෝටර්මෙලන් කෑවා. පපාය කෑවා. කූල් කර ගෙවුත් කෑවා. ගොඩක් කාලා ඉන්නවා. ඔව්. ඉතින් සෑම හැදුනා. ඔව්. කවද ඉඳන් උණ? මේ කර්ඩ් කෑවද? ඔව් කෝට් කෑවා. කවද ඉඳන්ද උණ? මේ උදේ ඉඳන් උණද? කීයට තිබ්බද? 4 තිබ්බා. ඈ? 4 තිබ්බා. 4 තිබ්බා? 100ට තිබ්බේ. 4ට තිබ්බේ. එතකොට බත් කෑවද මෙයා හොඳට? බත් කෑවේ උනාට බත් චුට්ටයි කෑවේ. එහෙමද? ඔව් චුට්ටයි කෑවේ. ඇති කෙව්වා. වොමිට් වුණාද එයාට? ඔව් වොමිට් වුණා. ගොඩක්? කී පාරක්ද? 3 පාරක්. 3 පාරක් වොමිට් වුණාද? ලේ එකක් චෙක් කරාද? ඔව්. ඈ? රිපෝට් ගෙනාවද? ඔව්. මොකද තිබුණේ රිපෝට් මට දෙන්න බලන්න. මේකේ නම් ලොකුම ගැටලුවක් නැහැ හැබැයි. අපි බෙහෙත් ටිකක් දීලා බලමු නේද? එතකොට කටාරින්න කියන්නේ යට පොඩ්ඩක්. ඕකේ. අරන් ඉන්න නේ. ප්‍රශ්නයක් නැහැ ලොකුවට. ගෙදර මොනවද තියෙන බෙහෙත්? සෙක්සින් එකයි හැන්ඩෝල් එකයි විතරයි තියෙන්නේ. පිරිටක් නැද්ද? නෑ. ඉවරද? ඔව්. තාම මොනවද දෙන්න? වමනෙත් ගියා නම් අපි ඩොම්පෙරිඩන් ටිකක් දෙමු නේද? වමනේ ගියා. වමනේ ගියානේ මිටුනානේ. එතකොට ඩොම්පෙරිඩන් පෙතිද බොන්නේ පැණි බොනවද? පැණි බොන්න. පෙති බොන්නේ නැද්ද මෙයා? බොන්නවා. පෙතිත් බොනවද? ඔව්. පොවා ගන්න පුළුවන් වෙයිද පෙති ටික? හරි එහෙනම් මම දෙන්නම් බෙහෙත් ටික. ඒ ටික දවස් 3ක් බොන්න දෙන්න. උණ අඩු වුණේ නැත්නම් අනිද්දාට ඇවිල්ලා ආපහු ලේක චෙක් කරගමු. මේ දවස්වල ඩෙන්ගුත් තියෙනවානේ. හරි. ගෙදර අහලා පහලා අයට ඩෙන්ගුත් හැදිච්ච අය ඉන්නවද? එහෙමද? තාම ලොකු බබෙක් ඉන්නවා. කොහෙද? මේ අයි ඒ බබවත් ගෙනිච්චා. හරි. හරි. එයා මොකද? එයාට ඩෙන්ගු. මෙයාට උණ. ඔව් එක්කෙනෙක්ට ඩෙන්ගු. මෙයාට උණ. දෙන්නෙක්ට එක්කෙනෙක්ට මෙයාට ඩෙන්ගු. මෙයාට උණ. හරි කමන්න එහෙනම් ඔයා මේ ෆාමසියෙන් මෙන්න ওই බෙහෙත් ටික අරගෙන මේ තියන්නේ. මේ බෙහෙත් ටික ගන්න ෆාමසියෙන්. හරිද? ඔය ටික අරගෙන දවස් 3කින් එන්නකෝ. උණ අඩු උනේ නැති වුණොත් උණ අඩු වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේ යන්න මොකද බෑ කියනවද? බෑ කියනවා. එහෙමද? කොහෙද මෙයා ඉස්කෝලේ යන්නේ? බොස්සේ. බොස්සෙල් එකටද යන්නේ? මොකේද යන්නේ? බස් එකේ. බස් එකේද යන්නේ? ඔව්. උදේට යනකොට උදේට යනකොට එයා උදේට යනකොට උදේට ඉස්කෝලේ යනකොට එයා තනියෙන් යනවා බස් එකේ. තනියෙන් යනවද බස් එකේ? ෂා. එනකොට මම එක්කන් එනකොට ඔයා එක්කන් එනවද? ඔව්. හරි. එතකොට පාර පයින් දන්නේ නැහැ. පාර පයින් දන්නේ නැද්ද? බලාගෙන අරන් එන්න පරිස්සමට එනකොට. මෙයාට සීතල ಜಾති නම් මොකුත් දෙන්න එපා. කර්ඩ් එතකොට වෝටර්මෙලන් අයිස්ක්‍රීම් ඒවා කිසි දෙයක් දෙන්න එපා සතියක් යනකම්. වෝටර්මෙලන් අයිස්ක්‍රීම් තුනයි දුන්නේ. ඒකනේ ඉතින් ඒවා දෙන්න හොඳ නැහැ. උණ වැඩි වෙනවනේ. ආයි දෙන්න එපා සතියක් යනකම් නාවන්නත් එපා. හරිද? සතියක් ගියාට පස්සේ නාවන්න. එතකොට උණ හොඳ වුණාම නාවන්නන්නේ. ඔව් උණ හොඳ වුණාම නාවන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් යන්න. ගිහිල්ලා බෙහෙත් ටික පොවන්න. අනිත් ළමයා ගේන්න ඕන. එහෙමද?